කොහොමද ආයතන සතියකට පස්සේනේ මේ මට මරු සිද්ධියක් වුණා මම වැඩ කරන තැන. මොකක්ද දන්නවද? අම්මෝ කියලා වැඩක් නැහැ. ඉතින් බාල්දිම තමයි ඉතින් පුතා පෙල්ලෙන්නේ. ආයේ කියන්නේ සුපිරිම සිද්ධිය මේ කොහමරි මේ මම වැඩ කරන තැන අක්ක කෙනෙක්ගේ බර්ත්ඩේ එකක් හරි මේ මට එහා පැත්තම මහන් මම මේ පැත්තේ මහනවා එයා මේ පැත්තේ මහනවා හරි. ඉතින් එයාගේ උපන්දිනේට හවසට ටී ටයිම් එකට මේ පැටිස් වගේක් ඕඩර් කරලා තිබ්බා අපිට කන්න දෙන්න ටී ටයිම් එකට. ඉතින් මේ එතන මේ අපිට ටී ටයිම් 3ටනේ තියෙන්නේ. මේ 3ට තියෙන්නේ. කොහමරි මේ 2:30ට 2:40 විතර මේ මට කිව්වා මේ කෝල් එකක් අරගෙන පොඩ්ඩක් එදෙන්න කියන්න මේ 2:40ට 45ට වගේ මේ එන්න කියන්න කියලා මෙතන. මම ඉතින් මේ එයා දුන්න නම්බරයට කෝල් එකක් අරගෙන කිව්වා පණිවිඩේ කිව්වට පස්සේ මේ ආය පාරක් අරන් බලන්න කිව්වා. තව විනාඩි 5කින් විතර. මම ඉතින් මේ එක ළඟ ඒ කියන්නේ නම්බර් දෙකම එක වගේ. ඉතින් මම ගත්තට පස්සේ මගුලයි නෙවුනේ. මගුලක් කියන්නේ මර මගුලයි. මේ එයාලා අයියට තමයි කෝල් එක ගිහිල්ලා තියෙන්නේ. හරි. එයාලා අයියට කෝල් එක ගිහිල්ලා තියෙන්නේ. මම කිව්වා මේ අර මං එවන්න ගිය පාසල් එක මේ 3ට නෙමෙයි 3ට කලින් ඒ කියන්නේ 2:45ට 2:40ට වගේ ගේන්න මෙහෙමයි කියලා මං කිව්වා ආන්සර් කරපුවා. ඊට පස්සේ මෙයා කියනවා මේ මොන පාසල් එකද මොකක් ගැනද ඔයා කියන්නේ කියලා. ඊට පස්සේ මම මේ කෝල් එක කට් කරා. හරි. මම කෝල් එක කට් කරලා ඉවරලා මේ අක්කට කිව්වා අක්කා මේ මං මේ ගත්තා නම්බරේ පැටලලා මං හිතන්නේ ඔයාලා අයියට ගිහිල්ලා තියෙන කෝල් එක කියලා. ඊට පස්සේ අම්මට ආයෙ කෝල් එකක් එනවා එයාගෙන්. හරි. මං කට් කරාට පස්සේ මේ එයා කෝල් කරලා කිව්වා මේ මෙන්න මේ සමීර කෝල් එක ගත්තේ මේමයි මේ වැරදිලා නම්බර එක ළඟ තිබ්බේ එක වගේමයි නම්බර එක. ඉතින් පැටලිලා තමයි මේ ගිහිල්ලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මේ ඒ වෙලාවෙන ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. කොහමරි මං හිතුවා ප්‍රශ්නයක් වෙයිම කියලා. මොකද නොවුනත් ඉරිමෙන්නේම මං හිතුවා වෙයිම කියලා. කොහමරි මේ එදා එයා ගෙදර ගියාට පස්සේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තිබුණේ නැහැ. මේ පහුවදා උදේ මම ඇහුවා. ඇවිල්ලා මොකද අක්කා උනේ කේස් එකක් වුණාද අවුලක් නැහැ නේද කියලා. ඊට පස්සේ එයා කිව්වා මේ අවුලක් නැහැ මල්ලි මේම මොකුත් කේස් එකක් නැහැ කියලා. ඊට පස්සේ උදේ ටී ටයිම් එකේ ගිහිල්ලා ආවට පස්සේ මට කිව්වා මේ කේස් එකක් වෙලා තියෙනවා. මට දැන් කෝල් එකක් ගත්තා මේ බැන්න කියලා මේ මම ඒව මොකද්ද උනේ කියලා. මේ ඊට පස්සේ අයියා කියනවලු මේ මගෙත් එක සම්බන්ධයක් තියෙනවා මෙහෙමයි අරකයි මේකයි මම කියන විදිහට මේව වෙන කියලා. එන්න අපිට බාල්දියක් පෙල්ලුණොත් පෙල්ලෙන්නේ කාට හරි උදව්වක් කරන්න ගියතොන් ඔය වගේ මරමංගලයක් මට වෙන්නේ. මම ඊට පස්සේ කිව්වා මම එනම් කතා කරන්න. මේ කතා කරලා අයියට කියන්න මේ මෙහෙමයි කේස් එක කියලා. මේ ඊට පස්සේ අක්ක කියනවා මේ ඕනේ නැහැ එහෙම මල්ලි මේ මෙහෙමයි කියලා. අනේ මන්ද ඉතින් ඔන්න ඉතින් ඔහොම තමයි ඉතින් උනේ. ඉතින් මිනිස්සුන්ට උදව් කරන්න ගිහිල්ලා මේ සෑහෙන ප්‍රශ්න වලට මං මේ අවු වෙලා තියෙනවා. බේරිලා තියෙනවා. හරිද? තව ගොඩාක් දේවල් තියෙනවා. හරිද? මගේ ජීවිතේ මේ මම සෑහෙන කට්ටියට උදව් කරන්න ගිහිල්ලා සෑහෙන අනතුරට ලක් වෙන්න ගිහිල්ලා 99න් බේරිච්ච අවස්ථා තියෙනවා ගොඩක්. මම ඒවා ටික කියන්නම් ඔයාලට. මේ දීර්ඝව ගේන්න බෑ ඉතින්.
වීඩියෝ ගේන්න අමාරුයි මේ. ඉතින් මට කියන්න තියෙන්නේ මේ වීඩියෝ එක ඒ අක්කා බැඳලා ඉන්න අයියා බලනවා නම් අයියේ එහෙම ඔයා හිතන දෙයක් එතන මගුලක් නෑ එහෙම. මොකද මාත් බැඳලා ඉන්නේ ළමයෙක් ඉන්නවා මටත් මේ එහෙම මගුලක් නෑ මෙතන. හරි මේ ඕන්නම් මට කෝල් එකක් ගන්න පුළුවන්. මේ මගේ නම්බර් එක තියෙනවා. ඕන්නම් මට කමෙන්ට් එකක් දාන්න යටින්. මම නම්බරේ වට WhatsApp කරන්න. මේ එහෙම මංගල්‍යයක් නෑ. හරි ඔය හිතේ තියෙන මේ ඔය කුහක අදහස අයින් කරගන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ. ඔයා මේ වීඩියෝ එක මේ බලනවනම් වෙන මොකුත් මට කියන්න නෑ. නිකම් බොරුවට මේ අර තමන්ගේ පිටින්ද සැක කරගෙන අර ගොනෙක් වෙන්න දඟලන්න ඕනේ නෑනේ නේද? ඕන්නම් මට ඔයාට එච්චරටම සැකයක් තියෙනවා නම් ගාමට් එක ළඟට ඇවිල්ලා මම හැමදාම හවසට වැඩ හරිනවනේ. මගේ බස් එක මගේ ට්‍රාන්ස්පෝර්ට් එක නවත්තන්නෙත් එළියේ. ඕන්නම් ආවිල්ලා ළඟටම ඇවිල්ලා හම්බෙන්නත් පුළුවන්. මේ එහෙම අවුලක් නෑ. අන්තිමට කියන්න තියෙන්නේ ඔන්න ඔච්චරයි. මේ නිකම් බොරුවට තමන්ගේ බිරිඳ සැකකරන්න එපා කියන්න විතරයි මට තියෙන්නේ. මොකද මං කරේ උදව්වක්. මොකද ඒ වෙලාවේ හැටියට මේ එයා කිව්වේ මේ මට මෙතන කතා කරන්න බෑ. මොකද මේ කඩේ වැඩ කරන්නේ පිරිමියෙක් නිසා මට ගන්න කිව්වේ ඒ කෝල් එක. ඒක නිසා මං කරන්න පුළුවන් උදව්වක් හැටියට තමයි ඒක කරේ. තේරුණාද? එහෙනම් පස්සේ හම්බෙමු. බයි.